වරෙන්කෝ. මෙතන උන හැම දෙයක් මම බලන් හිටියේ. කරුණාකරලා මෙතන වෙච්ච දේවල් අර මිනිස්සුන්ට කියනවද? කියනවද නැත්නම් මං තමසිර හොඳ වැඩක් කරන්නද? හරි අයියේ මං කියන්න. ඕන හදන්න බෑ. ඔව් මං කියලා නෑ. අහන්නකෝ. අයියේ මට සමාවෙන්න. මේ මල්ලිගේ කිසි වැරද්දක් නැහැ. මං බොරුවක් ඔයාලට කරේ. මං තමයි මේ මල්ලිගේ සල්ලි උදුරන්න හැදුවේ. මෙයා ගැන අහන්න බලන්න කවුරුත් නැති නිසා තමයි මම මේ වගේ වැඩක් කරේ. ඒ කොල්ලට කවුරුවත් නැති නිසානේ ඔයාලා ඔක්කොම එකතු වෙලා ඔහොම දොස් කියන්නේ. ඔයා කිව්ව නේද ඔයාලා මල්ලිත් එක්ක මෙයා හැමදාම රණ්ඩු වෙනවා කියලා. එහෙමයි කියලා පාරේ දකින මනුස්සයත් එක්ක මෙයා මෙහෙම රණ්ඩු වෙනයි කියලා හිතන්න එපා. ඔයාලා මෙහෙම වැරදියට බලන නිසා තමයි මේ ළමයා හැමදාම මෙහෙම කොංගල ඉන්නේ. ඔයා කිව්වනේ මූ අමු ඇම්ඩා මූ හදන්න බෑ කියලා. ඔයා කොහමද එහෙම කියන්නේ? වචනකින් හරි හොඳ දෙයක් කියලා දෙන්න. ඔහොම පොඩි වයසේදී වැරද්දක් කරා කියලා හැමදාම ඔහොම බනින්න එපා. මොකද ඔයාලා හැමෝම වැරදි නොකරන කට්ටිය නෙමෙයිනේ. මෙයාගේ දෙමාපියෝ නැති නිසා හොද දේවල් කියලා දෙන්න ඕන අපිනේ. අපි හැමෝම දැනගන්න ඕන අපේ දෙමාපියෝ නැත්තම් අපිත් ඔහොම අසරණ වෙනවා කියලා. අනුන්ගේ දරුවන්ටත් තමන්ගේ දරුවන්ට වගේ ආදරය කරන එක තමා මේ ලෝකේ උතුම මනුස්සකම කියන්නේ. ඔයා යන්න මල්ලි.